AMPEC ජලයේ දියවී ඇති අයන සහ විද්‍යුත් සන්නායකතාවය මැනීම සඳහා යොදා ගනී. මුලින්ම බැටරි පියන විවෘත කර බැටරි දමා පියන වසන්න. දත්ත ලබා ගැනීම ආරම්භ කිරීමට පවර් බොත්තම ඔබන්න. මීටරය සන්නායකතාවයට වෙනස් කිරීමට මෝඩ් බොත්තම ඔබන්න. දැන් මීටරේ ක්‍රමාංකනය කිරීම ආරම්භ කරමු. ක්‍රමාංකනය කිරීම සඳහා විද්‍යුත් සන්නායකතාවය 1413 බෆර් ද්‍රාවණයේ ගිල්වා 1413 ලෙස මීටරය ස්ථායි වන තෙක් මෘදු ලෙස කලවම් කර ස්ථායි වූ පසු කැල් බොත්තම අල්ලාගෙන සිටින්න. දැන් අපි සාම්පලයේ විද්‍යුත් සන්නායකතාවය මනිමු. නියතිය තුළ ඉලෙක්ට්‍රෝඩය ගිල්වා මෘදු ලෙස කලවම් කරන්න. කියවීම ස්ථායි වූ පසු එය ලියා ගැනීම සඳහා හෝල්ඩ් බොත්තම ඔබන්න. වැඩි විස්තර සඳහා කරුණාකර අප විසින් සපයන ලද පත්‍රිකාව බලන්න. pH අගය පරීක්ෂා කිරීමට පෙර පරිදිම පවර් බොත්තම ඔබා ක්‍රමාංකනය කිරීමට මුලින්ම ඉලෙක්ට්‍රෝඩය pH 7 ද්‍රාවණයේ ගිල්වන්න. ස්ථාවර කියවීමට මෘදු ලෙස කලවම් කරන්න. මීටරය 7 ලෙස පෙන්වීමට පටන්ගත් විට කැල් බොත්තම ඔබාගෙන සිටින්න. ඒ හා සමානව pH 4 සහ pH 10 ද්‍රාවණ සඳහාද මීටරය ක්‍රමාංකනය කරන්න. දැන් අපි සාම්පලය පරීක්ෂා කිරීමට සූදානම්. pH අගය පරීක්ෂා කිරීම සඳහා ඉලෙක්ට්‍රෝඩය නියදි ද්‍රාවණයේ ගිල්වන්න. කියවීම ස්ථාවර වන තෙක් මෘදු ලෙස කලවම් කරන්න. කියවීම ස්ථායි වූ පසු එය ලියා ගැනීම සඳහා හෝල්ඩ් බොත්තම ඔබන්න. වැඩි විස්තර සඳහා කරුණාකර අප විසින් සපයන ලද පත්‍රිකාව බලන්න. මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රේන්ජස් කීපයකින් විවිධ ටෙස්ට් කිට් වර්ග අපෙන් මිලදී ගත හැක.